අද ස්පෙෂල් අප්ඩේට් එකක් ඕගොල්ලන්ට හැමදාම බලාගෙන හිටපු ගොඩක් අය අහන ප්‍රශ්නයක් සහ මම ගොඩාක් ළමයි මිස්ලීඩ් වෙනවා කියලා පේන නිසා තමයි මේ වීඩියෝ කරන්න හිතුවේ. දැන් PT ඇකඩමික් කරන්න යනකොට ළමයි අපිට මේක ඇවිල්ලා මේ true comparison එකක් right. ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනකොට PT ඇකඩමික් කරනකොට මොන platform එකද? මොකද platform එක තමයි අපිට වැදගත්ම තමන්ගේ ටාගට් බෑන්ස් එක ඇචීව් කරන්න යනවා නම් මොකද අපිට පළවෙනිම දේ හොඳ ඇකියුරේට් ක්වෙස්චන්. ඒ කියන්නේ රියල් එක්සෑම් එකට මෙන්න 100% questions and answers ටික. ක්වෙස්චන් එක තිබ්බත් මදි ආන්සර් එක වැරදි නම්. ආන්සර්ස් ටික අපිට හරියටම තිබිය යුතුමයි. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද ළමයි විශේෂයෙන් අපි ඉංග්‍රීසි ලෙවල් එක පැත්තකින් තියලා තමන්ට තියෙන නොලෙජ් එක පැත්තකින් තියලා ප්‍රැක්ටිස් එකේ මේ එක්සෑම් එක ගොඩ දාගන්න හැමදාම පුළුවන් කියලා මම කියන කාරණාව. ඒතකොට එතනදී අපිට වැදගත් වෙනවා එක්සෑම් එකට මෙන්න ප්‍රශ්න උත්තර ටික. අපේ තියෙන ෂෝට් මෙතඩ්ස් ටික අරුණා. එතකොට ස්පෙෂලි රීඩින් ඇන්ඩ් රයිටින් fill in the blanks, reading fill in the blanks components වල ප්‍රශ්න. ඒතකොට මේවා කොච්චර වැලිඩේටඩ්ද, කොච්චර actual exam questions and answers දින කියන එක අතිශයින් වැදගත් කාරණාවක්. මම හැමදාම කියන දෙයක්. ඒතකොට මේ දේවල් තිබ්බත් ප්‍රමාණවත් නැහැ. AI ස්කෝරින් පාර්ට් එක රියල් එක්සෑම් එක හා සමානවම AI ස්කෝරින් ටික සිද්ධ විය යුතුයි ප්ලට්ෆෝම් එක ඇතුලේ. නැත්තම් තමන් එක්ක ඕවර් කොන්ෆිඩන්ස් වෙන්න පුළුවන්, නැත්තම් තමන් ඩවුන්ග්‍රේඩ් වෙන්න පුළුවන්. තමන් ඇත්තටම පර්ෆෝම් කරලා වැරදි මාර්කයක් පෙන්නනවා නම්, නැත්තම් තමන් වැරදියට පර්ෆෝම් කරලා වැඩි මාර්කයක් පෙන්නනවා නම් ওই දෙකම හේතු වෙනවා තමන්ගේ එක්සෑම් එක රියල් එක්සෑම් එක ෆේල් වෙන්න. එතකොට මොක් එක්සෑම්ස් accurate වෙන්න ඕනේ right. ඒ වගේම තියෙන question database එක real exam questions වෙන්න ඕනේ, answers real exam questions වෙන්න ඕනේ. ඒතර මම දිගින් දිගටම කිව්වා මේ APUනි තමයි ළමයි PT academic වලට ලංකාවේ South Asia region එකේ popular වෙලා තිබුණේ. නමුත් දැන් PT Labs Pro C grade worldwide popular වෙගෙන යනවා. ඒකට හේතු කාරණා ගණනාවක් තමයි database එක ලොකු database එකක් තියෙන. ඒ වගේම මේක accurate database එකක් සහ AI scoring accurate. මොකද මේක අවුරුදු ගණනාවක් 2017 වල රිසර්ච් කරලා මේක in house development එකක් PT Labs වල අපි දන්නවා Future Labs group of companies. එතකොට Future Labs software කියන එක තමයි අපේ එක arm එකක්, company එකක්. ඒතකොට මේක in house development එකක් අපේ software company එකෙන් කරපු PT Labs වලට. එතකොට මේක ලොකු රිසර්ච් එකකින් මේක ලොකු knowledge එකක් එකතු කරගෙන ලොකු knowledge base එකක් ටීචර්ස්ලා ගණනාවක් මෙහෙන් ලොකු ඇකඩමික් ඩිපාර්ට්මන්ට් එකක් පාවිච්චි කරගෙන ඒත් එක්කම ඕස්ට්‍රේලියාව වල ටීම් එකක් පාටිසිපේට් කරගෙන අවුරුදු ගාණක් අපි කරපු රිසර්ච් එක අවුට්පුට් එකක් විදිහට තමයි මේ PT Labs Pro ඕගොල්ලන්ට අපි අවුට් කළේ. එතකොට මේක ලංකාවෙත් අපි ඕගොල්ලෝ දන්නවා Pearson Assured organisation එකක්. එතකොට Pearson එකත් එක්කත් back to back ඉඳගෙන අපි දන්නවා මේ සිස්ටම් එක හරියටම ඔප්ටිමයිස් කරන්න ඕනේ කොහොමද කියලා ලොකු රිසර්ච් එකකින් පස්සේ තමයි ඕගොල්ලන්ට මේ කාරණාව අපි අවුට් කළේ. එතකොට මේක මේ ළමයින්ට APUනි පාවිච්චි කරන්න එපා. හරිම ස්කැටර්ඩ් ඩාටාබේස් එක ප්‍රශ්න තියෙනවා, AI ස්කෝරින් ගැටලු තියෙනවා, මේ ප්‍රශ්න ටික තියෙනවා කියන එක අපි ළමයින්ට කිව්වට ළමයි දිගටම අරගෙන පාවිච්චි කරනවා. අපේ රෙජිස්ටර්ඩ් ළමයිනුත් මේ ප්ලැට්ෆෝම් එකේ තියාගෙන අරකට පාවිච්චි කරනවා. ඉතින් ඒතර කොච්චර තමන් මිස්ලීඩ් වෙන්න පුළුවන්ද කියන එක මම කොච්චර කිව්වත් ළමයි පිළිගන්නේ නැහැ right. ඉතින් ඒකට හේතුව තමයි ඒගොල්ලෝ කලින් මාකට් එකට ආවා, අපි පස්සේ මාකට් එකට ආවේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ quality එක අරකට වැඩිය මේක හොඳ නැහැ කියන එක. quality එක අපි ඊට වැඩිය දැන් අපි දන්නවා හැමදාම Android phone start එකක් ගාලා ළඟ versions release කරනවා. නමුත් Apple phone එකක් අවුරුද්දකට එක වතාවයි right. ඉතින් නමුත් ඒ product එක quality, ඒ product එකේ quality එක, ඒකේ durability එක, ඒක පාවිච්චි කරනකොට තියෙන user friendliness එක, ඕක හින්දා ඒකේ market එක කවදාවත් කැඩෙන්නේ නැහැ. හැබැයි price tag එක high, ඒක ඇත්ත. නමුත් අපි හැමතිස්සෙම price tag එක afford කරගන්න පුළුවන් market එක හැමදාම තියෙනවා Apple right. iPhone එක ගත්තත් ඒ market එක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. අනිත් devices ගත්තත් ඒගොල්ලෝ product එක පහු වෙලා දැම්මට දාන එක quality. එතකොට මේ same scenario තමයි PT Labs Pro වලටත්. මොකද ඔය හැමදේම තිබ්බ අඩුපාඩු ඔක්කොම ටික බලලත් ඒ ප්‍රශ්න කොහොම ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙන විදිහට තමයි PT Labs Pro platform එක අපි ඔයගොල්ලන්ට රිලීස් කරලා තියෙන්නේ. ඒතකොට මේ AI system එකක් ගැන අපි AI platform එකකින්ම අහලා බලමු මොකද්ද මෙයා දන්නේ කියලා. මොකද AI system ගැන වැඩිපුර දන්නේ AI platform තමයි right. එතකොට අපි ඔය ChatGPT වගේ එකක් ලංකාවේ ප්‍රසිද්ධයිනේ, හැමෝම දන්නවා. දැන් ගොඩක් ඇවිල්ලා තියෙනවා ඔප්ටිමයිස් කරලා ChatGPT ගොඩක් ඔප්ටිමයිස් කරලා දිනවා. එයා ගොඩාක් ඉගෙනගෙන තියෙනවා දැන් මේ කාලෙත් එක්ක මිනිසුන් භාවිතයත් එක්ක. ඒ වගේම DeepSeek වගේ ගොඩක් දේවල් ආවා. අපි නිකන් ChatGPT commonly use වෙන ලංකාවේ platform එකක්, AI platform එකක්. මෙයාගෙන් අහලා බලමු මොකද්ද හොඳම platform එක කියලා. එතකොට මම කියනවට නෙමෙයි
මේ ඩීටේල් කම්පැරිසන් එක ඕගලන්ට මොන වගේද කියලා දැනගන්න පුළුවන්. ඕගලන්ට පුළුවන් ChatGPT free එකක් යන්න වෙබ් එකට ගිහිල්ලා chatgpt.com එකට යන්න ගිහිල්ලා අහලා බලන්න. මෙන්න මෙතන අපි දැක්කොත් detail comparison between PT Labs Pro versus Ape Unique කියලා අපි ගහුවොත් අපිට මෙහෙම කැටගරිස් කීපයක් යටතේ මේක මේගොල්ලෝ එවනවා. ෆයිනල් කන්ක්ලූෂන් එකකුත් දෙනවා. ඒතකොට ඕගොල්ලෝ මෙතනින් සිලෙක්ට් කරගන්න. දැන් මම මේ කිව්ව කාරණා ටික මෙයත් කියලා තියෙනවා. රයිට්? අපි අහලා බලමු මොනවද එයා කියලා තියෙන්නේ. කොහොමද ඔයාගේ choice එක view එකේ කියලා මම පොඩි මේ දැනුමක් ගන්නවා එයාට මම දෙන්නම්. ඒතකොට platform overview එක ගත්තොත් මෙතන තියෙනවා PT Labs Pro, මෙතන තියෙනවා Ape Unique. Founded focused on advanced AI driven prep PT Labs Pro. එතකොට Ape Unique popular among general test takers. at general test takers are popular ඒක. නමුත් අපි ගොඩක් AI පැත්ත ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ළඟට ටාගට් ඔඩියන්ස් එක serious test takers aiming for 79 plus මේ අපි නෙමෙයි කියන්නේ right මේ කියන්නේ ChatGPT තවත් AI platform එකක්. මොකද මෙයා දන්නවා ඇතුලේ AI පාවිච්චි කරලා තියෙන කොහොමද platforms කොහොමද ලෝකේ කොච්චර මේක wide spread වෙලා තියෙනවද users ලා කොහොමද මේක පාවිච්චි කරන්නේ user feedbacks කොහොමද මේ හැම දෙයක්ම මෙයා දන්නවා. මේ දන්න දේවල් වලින් තමයි මෙයා මේ කියන්නේ platform දෙකේ comparison right. ඊළඟට Ape Unique beginners to intermediate level. ඒතකොට ඒගොල්ලෝ කියනවා advanced scoring වලට යනවා නම් PT Labs Pro හොඳයි. ඒතකොට අපිත් ඒක තමයි ඔයගොල්ලන්ට කියන්නේ හැමදාම mislead වෙන්න එපා. ඔහේ හැමෝම කරන්නම් වාගේ දේවල් කරන්න එපා. හරියට accurately කළා තමන්ට frequent update ගන්න පුළුවන්. තමන්ට හරි service එකක් ගන්න පුළුවන්. ප්‍රශ්න තිබ්බොත් කතා කරන්න පුළුවන්. හරි platform එකකට තමන්ගේ විශේෂයෙන් AI scoring accuracy එක හරියටම තියෙන platform එකක් එක්ක වැඩ කරන්න තමන්ගේ target bands එක තමන්ට achieve කරන්න ඕන නම් especially for high scorers 65 and 79 plus අයට තමයි මම මේ විශේෂයෙන් කියන්නේ. ඊළඟට access එක තියෙනවා PT Labs Pro එකේ web based Ape Unique web plus mobile app දෙකම තියෙනවා. right ඒක ඒගොල්ලෝගේ හොඳයි. ඒගොල්ලෝ mobile app එකක් develop කරලා තියෙනවා. දැන් අපේ mobile app එක coming soon අපි තාම මේක develop කරගෙන යනවා. අපි ඒකත් optimize කරපු version එකක් එන්න යන්නේ. ඒකයි අපි මේ කාලය ගන්නෙ. ඉතින් දැනට web base විතරයි තියෙන්නේ. නමුත් මේක practically web base තමයි අවශ්‍ය වෙන්නේ. mobile app එක on the go training වලට සමහර modules වලට ගැලපුණාට writing වගේ components වලට ඒ වගේ වට අපිට on the go training ගැලපෙන්නේ නැහැ. මොකද exam එක real exam එකේ කරන්න තියෙන්නේ computer එකේ. ඒතර computer එකේම practice කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒකේ තමයි AI engines feedbacks. මොකද mobile app එකෙත් ඔය feedbacks accurate නැහැ. right මොකද මේ processors advanced AI වලට processor support කරන්නේ නැහැ. right ඒක තමයි ඇත්ත කතාව. ඒතර mobile එකේ හරිම limitations ඇතුලේ තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට content quality and question bank කියන එක යටතේ යා කියලා තියෙනවා. PT Labs Pro එක තමයි මුලින් තියෙන්නේ. ඊළඟට Ape Unique එක තියෙනවා. number of practice questions අපේ තියෙනවා 15000කට වැඩිය real exam questions. මේගොල්ලන්ගේ estimates තියෙන 6000යි 8000යි අතර. right ඒතර question database එකනොත් real exam question database එකේ ලොකු වෙනසක් ඕගලන්ට තියෙනවා. ඊළඟට updated content frequent updated includes real exam pattern simulations. Often user generated content but covers all PT sections. හරිද user generated content තමයි තියෙන්නේ කියලා කියන්නේ. කියන්නේ users ලා තමයි මේ content එක අර ඒගොල්ලන්ගේ forum එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කාම ගිහිල්ලා ඒ ලියන forum එකට දාන ඒවා අනුව ඒවා validate කරන්නේ නැහැ. ඒවා update වෙනවා. ඒතකොට එහෙම update කරත් questions 6000 8000 අතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් content update පැත්තෙන් අපේ පැත්තෙන් හොඳයි කියන එක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඊළඟට content authenticity කොච්චර මේ content එක ඇත්තද කියන එක තමා මේ authenticity එක කොච්චර validatedද design to match official PT exam style closely. එතකොට ඒකනේ අපිට වැදගත් වෙන්නේ නේ. ඔයගොල්ලෝ exam එකට යන්න කලින් exam environment එකේම AI scoring එකම exam එක කරන එක තමයි වැදගත් වෙන්නේ. Ape Unique එකට කියලා තියෙනවා good but sometimes deviates from Pearson standards. right හොඳයි හැබැයි Pearson standards වලින් deviate වෙනවා කියලා. ඉතින් එහෙමනම් අපිට පදනමක් තියෙනවාද මේ platform එක පාවිච්චි කරන්න. ඕගොල්ලන්ගේ ටාගට් එක ඕගොල්ලෝට ට්‍රස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්ද මේ platform right තාමගේ ටාගට් ස්කෝර් එක ගන්න. දැන් මෙහෙම කියන්නේ. ඊළඟට mock test 100 plus full length mock test මේ 100 plus නෙමෙයි මේක මේ PT Labs Pro වල unlimited. ඒකයි මේ 100 plus කියලා කියන්නේ. මොකද ඒක real exam එකේම විදියට complete database එකකින් එවල generate වෙලා එන mock test තමයි තියෙන්නේ. ඒක unlimited ඕගොල්ලන් කරන්න පුළුවන්. අනිත් එක mock types අපේ තියෙනවා 3ක්. section question practice වලට යන්න පුළුවන්, section practice වලට යන්න පුළුවන්, ඊළඟට mini mock test වලට යන්න පුළුවන්, ඊළඟට තමයි full mock test එකට යන්නේ. ඒකට PT Labs Pro එකේ option ටික තියෙනවා. ඕගොල්ලන්ට එහෙම යන්න පුළුවන් විදිහට Ape Unique එහෙම නැහැ. fix mock මේ exams ටිකක් විතරයි තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට අර section practice ඒ විදිහට mini mock exams ඒ concepts ඒක ඇතුලේ නැහැ.
කම්ප්ලීට් මොක් එක තමයි එකපාර තියෙන්නේ මොක්ස් කීපයයි. එතකොට මෙතන කියලා තියෙන එපිනි එකේ පැහැදිලිව 10 to 20 full mock test depending on the version. right තමා පාවිච්චි කරන version එක අනුව mock exam 10ක් 20ක් තමයි තමන්ට available වෙන්නේ. ඊළඟට වැදගත්ම part එක AI evaluation and scoring. ඔන්න මම දැන් කිව්ව කාරණා අපි බලමු මෙයාත් දන්නවද කියලා. මෙයාත් කරනවා මෙයාත් ඒක හොයාගෙනද කියලා. මොකද මෙයා AI engine එකක් අපිත් AI engine එකක් අපි පාවිච්චි කරලා තියෙන technologies ඇතුලේ යන දේවල් ඔය හැම දෙයක්ම එයා දන්නවා. ඒතොර AI scoring accuracy එක ඔයගලන්ට වැදගත්ම කාරණාව. මේක තමයි වැදගත්ම. PT Labs Pro එකේ high accurate close to Pearson PT engine. මම කිව්වා වගේම එයාත් කියලා තියෙනවා. APUni එකේ decent but less consistent. right then again speaking evaluation අතිශයින් වැදගත් component එකක්. අපි දන්නවා exam එකේ වැදගත්ම part එක අපේ target එක speaking 90 ගන්න එක. speaking 90 ගත්තා කියලා කියන්නේ ඕගොල්ලෝ reading listening automatically කොට යනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අපි cover කරලා තියෙනවා අපේ free instruction session වලින්. එතකොට අපි බලමු කොහොමද PT Labs Pro කියලා තියෙන්නේ covers pronunciation oral fluency and content මේ තුනම. APUni basic evaluation with occasional scoring anomalies. එතකොට ඒ ප්‍රශ්නත් එක්ක තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. writing feedback AI plus grammar spelling coherence evaluation හැම එකක්ම අපි evaluate කරනවා. APUni AI driven but lacks depth in easy structure feedback. ඒ කියන්නේ යාට AI driven වුණාට යා lack වෙනවා හරි depth එකට ගිහිල්ලා feedback එකක් දෙන්න. ඊළඟට real time scoring දෙකේම yes AI evaluation පැත්තෙන් ගත්තොත් දෙකේම AI real time scoring වාට ගන්න පුළුවන්. ඊළඟට performance analytics කොහොමද මේක performance platform දෙක පැත්තෙන් බැලුවාම එයා performance මේ ඔක්කොම ගන්න Google එකෙන් Google engines මේවට පාවිච්චි කරන්නේ. ඒතකොට ඒ performance හැම දෙයක්ම එයා කොහොමද වෙලා තියෙන්නේ කියලා එයාට back end එකෙන් මේ කොල්ලන්ට ගන්න පුළුවන්. right ඉතින් ඒ performance evaluation තමයි තියෙන්නේ. එතකොට මේ detail score report කියන කාරණාවේදී PT Labs Pro 3 level analysis overall skill task level overall වාගේ detail score report එක දෙනවා, skill wise වාගේ score report එක දෙනවා, task level වාගේ score report එක දෙනවා. right එතකොට ඒකේ මට්ටමට PT Labs Pro එක අපි implement කරලා තියෙනවා. APUni general scores with less granularity. right එතකොට දෙන්නේ general score එකක්. මේ 3 level analysis එක නෑ APUni එකේ. එතකොට ඕගොල්ලෝ decide කරන්න ළමයි ඕගොල්ලෝ මොකේද වැඩ කරන්නේ? නිකන් ඔහේ කාලයක් තිස්සේ ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ පළියට ඔහේ platform එකක් පාවිච්චි කරලා තමන් වැඩ කරනවද? නැත්නම් ඊට වඩා high accurate platform එකක් වැඩ කරනවද කියන වැඩ කරනවද කියන කාරණාව ඊට වඩා අලුත් වෙලා ආපු අලුත් version එකක් ආපු අලුත් technology එකක් ආපු ලංකාවේ ගොඩක් ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඉන්ජිනියර්ස්ලා ඒ වගේ top level software engineersලා දාලා තමයි අපි මේ වැඩේ කරේ. ඒ research ටික අර එළියට අරගත්තේ ලොකු investment එකක් billions වලින් මේකට invest කරලා තිනවා. I think ඒ investment එක දැන් මේ product එක globally සීග්‍රයෙන් යනවා. ඔයගොල්ලෝ platform එකට ගියාම ලෝකේ දැන් රටවල් 145ක් මේක use කරනවා. registered and active users දැන් ලක්ෂයකට එහා ඉන්නවා මේ ටික කාලයකට release කරලා. then අපි ගත්තොත් feedback mechanism එක පැත්තෙන් ගත්තොත් PT Labs Pro actionable insights and study recommendations අපි ඒක කියන්නේ on time දෙනවා. teachers ලාගෙන් නෙමෙයි system එක ඇතුළෙන්ම actionable insights. so තව මේක හදා ගන්නවා නම් actionable insights මොනවද ඔයාලට දෙන්න තියෙන්නේ. and study recommendations. so පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ මොන විදියටද නැත්නම් platform එක use කරන්න ඕනේ මොන විදියටද. APUni mostly numeric scores only. right numeric score එකක් විතරයි දෙන්නේ. එයා දන්නේ නැහැ ඒ score එක අනුව මෙයාගේ අඩුපාඩු වෙලා තියෙන්නේ මොනවද. ඒ වගේ comments එයාට දෙන්න බෑ. මේ ටික හදාගන්න, මේ ටික හදාගන්න. ඔයාගේ pronunciation මේක, ඔයාගේ fluency level එක මේ මට්ටමට තව improve කරගන්න ඕනේ. තප්පරයකට වචන මෙච්චරක් කියන්න ඕනේ වගේ detail analysis එකක් APUni එකට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව මේ 3 level analysis එක නැති නිසා. right 3 level analysis එක APUni එකේ නැහැ. then again platform and usability එකත් අපිට වැදගත් නේ platform එක සහ ඒක භාවිතය පිළිබඳ කොහොමද rate කරලා තියෙන්නේ කියලා බලමු. user interface PT Labs Pro clean professional design for serious study. right අපි මම හිතනවා විශ්වාස කරනවා හැමෝටම serious study එකක් තමයි ඕනේ. විශේෂයෙන් PT Labs එක join වුණත් නොවුණත් Tamanට serious study එකක් තමයි ඕනේ. ඒ නිසා ඒ අයට තමයි මේ platform එක අපි හදලා තියෙන්නේ. APUni more casual and community friendly. community friendly පැත්තක් තියෙනවා හොඳටම. ඒගොල්ලන්ගේ පැත්ත ඒගොල්ලන්ගේ ගොඩක් මොකද ඒගොල්ලෝ චයිනා මාකට් එකට තමයි මේක හදලා තියෙන්නේ. චයිනා වල ලොකු පිරිසක් ඉන්නවා. අපි දන්නවා චයිනා වල තමයි ලෝකේ වැඩිම ජනගහනයක් ජීවත් වෙන රටක්. ඉතින් ඒ මාකට් එකේ ඕසීස් අන්න ඉන්න කට්ටිය ගොඩක් වැඩි.
ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ කමියුනිටි සපෝට් එක ගොඩක් ඒගොල්ලන්ට වැඩි, එක්සෑම් කරන ප්‍රමාණය වැඩි. ඒතර ඒ පැත්තෙන් ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා more casual. නමුත් අපි දන්නවා අර හරිම scattered environment එකක් තියෙන ගියාම කොහෙන් වැඩ පටන් ගන්නවද කියලා හිතා ගන්නවක්වත් බෑ. Mobile app PT Labs Pro not yet but coming soon. Then again we accept that. ඕගොල්ලන්ට ඉක්මනට මේක ලැබෙනවා. නමුත් තාම නැහැ. Yes very popular. Epunique mobile app එක තියෙනවා. ඒ මොබයිල් ඇප් එකෙන් ඕගොල්ලන්ට වැඩ කරගන්න පුළුවන්. මම කිව්වා වගේ then again හරිම limited. ඕගොල්ලන්ට අර මම කියනවා වගේ එක්සෑම් එක කරන්න තියෙන desktop PC එක නම් ඒකේ වැඩ කරන එක තමයි වඩා වැදගත්. නමුත් again තියෙනවා නම් ඒක much benefit එකක්. තාම PT Labs Pro එකේ නැහැ. offline mode එක අපිට available නැහැ. ඒගොල්ලන්ගේ offline mode එක තියෙනවා with limited functions. මොකද AI scoring කරන්න බෑ offline mode එකේ. AI scoring කරනවා නම් අනිවාර්යෙන් online ඉන්න ඕනේ. offline mode එකේ AI scoring කරන්න බෑ. මොකද online engines ඔක්කොම පාවිච්චි කරන්නේ. ease of use එක පැත්තත් බැලුවොත් එහෙම moderate learning curve පොඩි learning curve එකක් තමයි තියෙන්නේ. APU ගත්තොත් very beginner friendly. එහෙම කියලා තියෙනවා ඒගොල්ලෝ. very beginners ලට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ AI එකෙන්. නමුත් මගේ අදහස නම් ඕගොල්ලෝ platform දෙක දෙපැත්තට open කරගෙන බැලුවොත් APU එකයි මේකයි ඕගොල්ලන්ට තමන්ගේ guide එක කොහොමද තියෙන මම දන්නේ නැහැ AI එක මෙහෙම කියන්නේ කියලා. නමුත් හරිම පහසු විදිහට තමයි අපි ඔප්ටිමයිස් කරලා තියෙන්නේ ළමයින්ට තමන්ගේ ලර්නින් පාර්ට් එක විතරක් හරියට පැහැදිලිව කරගෙන යන්න පුළුවන් වෙන විදිහට. Free access and pricing. Free access අපි ගත්තොත් PT Labs Pro එක full test එකක් free දෙනවා. some practice questions අපි free දෙනවා. APU free access to most of the features. ඒගොල්ලොත් ඒ limited access VIP account එකට යනකම් limited access තමයි තියෙන්නේ. නමුත් අපිට වැඩි free access දීලා තිනවා. අපි free access දෙන්නේ නැතුව හේතුව තමයි අපේ content අපි ගොඩාක් validate කරලා තියෙනවා. අපිට ඒක ගොඩාක් highly value අපි ලොකු ප්‍රමාණයක් invest කරලා ලොකු මුදලක් invest කරලා මේ දේවල් කරන්නේ. ඒ නිසා අපිට ඒක free දෙන්න පුළුවන් කමක් නැහැ. Premium plans, paid plans include full access reports, mock test. ඊළඟට premium model advanced mock test මේ cost extra. ඒගොල්ලන්ගෙත් එකම model එක අපි දෙගොල්ලෝගෙම යන්නේ. මෙතනදී අපි compare කරොත් දැන් ඕගොල්ලෝ ගිහින් බැලුවොත් අපි recently price tags වෙනස් කරලා තියෙනවා. ඒ APU ගන්නවට වැඩිය half price අඩු වෙන විතර ඕගොල්ලන්ට PT Labs Pro purchase කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට අර option එකත් එක්ක ඕගොල්ලෝ තීරණය කරන්න මොකටද යන්නේ තමන්ගේ budget එකත් එක්ක කියලා. තමන්ට high quality and low budget ඕන නම් then again අපි win කරලා තියෙනවා PT Labs Pro. Value for money, high for serious learners, right? එතකොට good for casual or first time test takers. එතකොට ඕගොල්ලන්ට තීරණය කරන්න ඕගොල්ලෝ serious learner කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා casual learner කෙනෙක්ද කියලා. ඉතින් serious learners කට නම් අපි recommend කරන්නේ again PT Labs Pro not the APU. ඊළඟට final verdict එක බැලුවොත් එයා දෙන final verdict එක තමයි PT Labs Pro professional and data driven, right? Best for serious aspirants targeting high scores, right? මම කිව්ව කතාව ටික මෙයාම කියනවා, right? එතකොට APU එක flexible and cost effective. එතකොට මේ කතාව කොච්චර හරිද කියලා අපි අලුතෙන් මේ question practice මේ pricing model එක අපි රස කරලා තිනවා. cost effective, best for beginners and casual learners. beginners and casual learners ලට මේක best, right? හැබැයි ඇඩ්වාන්ස් හයි ස්කෝරර්ස්ලාට මේක බෙස්ට් නෑ. PT Labs Pro තමයි ඕගොල්ලෝ එහෙම උනොත් select කරගන්න ඕනේ. ඒ වගේම comprehensive comparison APU versus PT Labs Pro කියලා මම තව ප්‍රශ්නයක් අහලා බැලුවා මෙයාගේ. එයා ඒත් මේ කියන කාරණා ටික තමයි ගොඩක් තියෙන්නේ. මේ AI scoring accuracy එක ඕගොල්ලන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙන එකක්. ඒක detail ගියාම AI scoring accuracy එක ගැන අපි අහුවාම APU එක fast decent approximation but sometimes inconsistent. Again එයා එක කියන. මේක PT Labs Pro, right? PT Labs Pro high accuracy detailed scoring aligned with Pearson scoring models, right? ඒකනේ ඔයගොල්ලන් විය යුත්තේ, right? මම හිතන්නේ ඔය එකද ඕකම ඇති ඔයගොල්ලන්ට නේ. මොකද්ද choose කරගන්න කියන්නේ? right? මම හිතනවා ඔයගොල්ලන්ට මේක ඇති වෙයි. ඉතින් ඔය මේ ප්‍රශ්න ටික අහලා බලන්න ගිහිල්ලා මේ අපි හදපුවා නෙමෙයි, right? මේවා AI අපේ platform එකත් AI තවත් AI එකෙන්මයි අපි ප්‍රශ්න ටික අහන්නේ. එහෙනම් ඔයත් ගිහලා ප්‍රශ්න ටික අහලා බලලා තමන් වයිස් ඩිසිෂන් එකක් ගන්න. තමන්ගේ more comprehensive training එකක් හරි AI scoring එක තමන් කොහොමද කරගන්නේ, මොන platform එකත් එක්කද තමන් ඉස්සරහට යන්නේ, platform එකත් එක්ක guidance support දෙන්නේ එකම institute එක PT Labs විතරයි. ඒ හින්දා ඇතුළට ඇවිල්ලා තමන්ගේ ඩිසිෂන් එක අරගෙන ඉවර වෙලා තමන්ගේ ජර්නි එක ස්ටාර්ට් කරන්න PT මොන product එකත් එක්කද මොන institute එකත් එක්කද තමන්ගේ ගමන යන්නේ, තමන්ගේ brain target score එක අරගන්න ස්පෙෂල්
ස්පෙෂලි ෆෝ හයි ස්කෝරස්. එතකොට ඒගොල්ලන්ට එනවා නම් පීටර්ස් ප්‍රෝ තමයි ඒගොල්ලන්ගේ ෆයිනල් වර්ඩික්ට් එක වෙලා තියෙන්නේ. මේ හොඳයි කියන තැන. රයිට්. thank you. අපි තව ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේකේ ඩීටේල් ඇතුළට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක ඇතුළෙන්ම ඔයගොල්ලන්ට මේ කිව්ව කාරණා ටික පැහැදිලි කරන්න ෂෝට් වීඩියෝස්. thank you.